සමාජ සේවය මේ වත්පොත සමාජ සත්කාරය එහෙම මම බලන්න පටන් ගත්තාම මට පේනවා මේ ලංකාවේ සෑහෙන කම්කටොළු තියෙනවා මේවා. ඉතින් මම ඉන කාලෙත් තිබුණා නමුත් දැන් එන්න අමාරුයි. ඊට පස්සේ මේ වත්පොත සමාජයෙන් මට දැනුන එකක් තමයි එතන හුඟක් මේ දැක්කේ ඉන්න මේ ගොවි මහත්තුරු බොහොම අමාරුවෙන් ගත කරනවා කියලා. විද්‍යාලයක මහාචාර්ය කෙනෙක් විදිහට දැනට කරන නිව්යෝක් වල විශේෂ රෝග බෝවනාංශය. ඉතින් දැන් මම දෙන්නගෙම නිදහස් මගේ දුවත් දැන් කහාද බැඳලා ඉන්නේ. ඉතින් ඒ පාර මම ඉතින් හිතුවා මම මේ රට නම් එන්න මට එදා ඉඳලම තිබිච්ච දෙයක් තමයි මේ රටට එන්න ඕන. මම දාලා ගියේ මේ රත්තරන් පොලොක් මම මේ ඉඳලා එයාප්ලේන් එක නගිනකොට මට දැනන්නේ මේ අයියෝ මගේ මේ මාතෘ භූමිය නේද කියලා. මේ මාතෘ භූමිය අතහැරලා යන්න මට ඕනකමක් තිබුණේ නැහැ. ඉතින් කොහොම හරි මම එනවා කියලා හිතාගෙන ඉතින් එදා ඉඳලා සෑම වසරක පාසක්ම අපි ආවා. අපයන්නේ. ඉතින් මේ අයට තමයි මගේ විශේෂ අනුකම්පාව වියුත්තේ කියලා මට හිතෙනවා. ඉතින් එහෙම කරලා තමයි මම ටිකෙන් ටික නවකුත් වත්පොත සමාජයත් එක්ක කතා කරලා මේ ඉන්න අතරතුර මම පින්වත් මැතිතුමා සිද්ධ කරපු උද්දම පූජාවට අත තියලා වන්දනමාන කරලා මටත් පින් රැස් කරගන්නට අවස්ථාව උදා වුණා. ඒ අවස්ථාව උදා වෙන්නේ වත්පොත සමාජ සත්කාරය. සැබවින්ම මේ සමාජයේ දුප්පත් අහිංසක අසරණ මිනිස්සු වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් සිද්ධ කරන වත්පොත සමාජ සත්කාරය හරහා මා පසුගිය දිනවල සිද්ධ කරපු විවිධ පන්නයේ සමාජ සත්කාර සහ පින්කම් පළ කරන්නට යෙදුණා. ඒ පළ කරන ක්‍රියාවලිය ඇතුලේ අපේ චින්තක බාලසූරිය එතුමා මෙන්න මේ වීඩියෝ පට සකස් කරමින් මේවා සමාජගත කරමින් මිනිසුන්ට බලන්න අවස්ථාව ලබලා දෙනවා. ඉතින් අපේ මහත්තයාට මම සිහිපත් කරා වගේ මේ ඉන්නේ එතුමා ඔය විදිහට හිටියට මාසයකට පවුල් 1000කටම මහත්තයා කන්න දෙනවා කරන මිනිස්සු.
අවස්ථාවේ පිළිගන්න ලබනවා. ඒ වගේම තමයි අපට අනුරාධපුර සිට මෙම වැඩි ගමයි පන්සලයි දෙවයි දාගබයි සංකල්පයේ මත කරුණගස්සේ යව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අපේ නායක හාමුදුරුවෝ මේ නායකත්වයෙන් වැඩ කටයුතු කරන කල අපේ නායක හාමුදුරුවෝ පඬිත හාමුදුරුවන්ට පොල්ලක් දුන්නා. ඔබ වහන්සේ මේක වඩින්න කියලා ඊට පස්සේ ඊවරණ පඬිත හාමුදුරුවෝ රැ ඇවිල්ලා පොලිස් ස්ථානයේ නියෝජනය කරමි. මේ ස්ථානට බැමිණි ගලින්දන පොලිස් ස්ථානයේ මුතුමා තොටුපළක් නැහැ. අපේ කට්ටිය මානගස් අල්ලලා තමයි මේ වැඩේ නැහැ. ඒතර සොරව දෙකෙන් වතුර ටික යනවා. යල මහා කරගන්න වතුර ටික රඳවා ගැනීමට තරම් මේ ගැඹුර නැහැ. මොකද රොම්මඩ වලින් ගොඩ වෙලා තියෙන්නේ. එතකොට බන් ටිකේ යන්න බෑ වලවල්. ඒ හින්දා අපේ නායක ස්වාමීන් වහන්සේ මේක දැකලා ඇමරිකාවේ ඉන්න අපේ සරත් කුමාර මහත්මයා සම්බන්ධ කරගෙන මේව ප්‍රතිසංස්කරණ මේක හදමු කියන දේ අපේ ලොකු හාමුදුරුවෝ මේකේ මූලිකත්වයේ කරට අරන් මේ වැඩසටහනට අත තිබ්බා. ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි Dutiyampi sanghang saranang gacchami Tatiyampi buddhang saranang gacchami Tatiyampi dhammang saranang gacchami Tatiyampi sanghang saranang gacchami Saranaagamanang sampunnang ගොවි සංවිධානයේ විදිහට සංවිධානය කරලා තියෙනවා. හැමදෙනාම මේ අවස්ථාවට උදේ 9 වෙනකොට සම්බන්ධ වෙන්න කියලා අපි සිහිපත් කරනවා. වාඩි වෙලා දැන් ආරම්භ කරන්න. එන්න පුතේ එන්න. එන්න. ආමෙදර දියල්. එන්න. පොඩි අnder මේ මතරත්. ඔය පොඩි සයිඩ් එකෙන් දෙන්න. ඔයාලට කොල නැද්ද? මට පේනවනේ. කොලයක් නැහැනේ. කොල නැතු ඉන්න ගත්තා. එන්න පුතේ අංගතෙන් වඩින්න දෙන්න. ඒ ළමයිට කොල නැහැනේ. ඔය කොල දෙයක් දෙන්නකෝ. මේ මෙතෙන් තියෙන්නේ
ශිලාගත සම්ප්‍රදාය අනුකූලව හෝටල් පහර දරුවමින් එම සමාජ සත්කාරය සඳහා සහයෝගය ලබා දුන් එතුමාට එතුමියට සහ සියලු දෙනාටම ඉතින් අනුව පැමිණ සිටින පිරිස තිසරණ පංචශීලයේ සමාදන් කරවීම ඒ සඳහා নমස්කාර පූර්වකව මම ආරාධනා කරනවා විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ සමාදන් කරන හැටියට පරිවනාධිපති රාජකීය පඬිත අපේ පඬිත හාමුදුරුවන් වහන්සේගේ අවසර ඒ වගේම තමයි මේ පුණ්‍ය භූමියට පැමිණෙන්නට යෙදුණු වැඩම කොට වැඩ සිටින යකල්ල ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයේ නිර්මාතෘ ඒ වගේම කාව්‍ය විශාරද අපේ නායකයන්න් වහන්සේගේ අවසර ඒ වගේම තමයි ඥානික ඉතින් විශේෂයෙන්ම අපේ හාමුදුරුවන් වහන්සේත් ඒ වගේම අපේ විදුහල් පොදිතුමා විජේසිංහ මැතිතුමාත් ඒ වගේම පියානන්ද මහත්මයාත් ඒ කතා කරපු කතා ඇතුලේ මයිදන්නේ වචන වලට සීමා කරන්න බැරි එතනින් ඔබට ගිහිල්ලා මනසට පමණක් හදවතට පමණක් දැනෙන වචන ඒ කතා තුල අන්තර්ගත වෙලා තිබුණු වගේ අපිට පැහැදිලි. ඉතින් කෙසේ නමුත් මේ උත්තම පූජාවට මට පින තිබුණා අත ගහන්න. අපේ සරත් ගුණවර්ධන පින්වත් මැතිතුමා සිද්ධ කරපු උත්තම පූජාවට අත තියලා වන්දනමාන කරලා මටත් පින් රැස් කරගන්නට අවස්ථාව උදා වුණා. ඒ අවස්ථාව උදා වෙන්නේ වත්පොත සමාජ සත්කාරය. සැබවින්ම මේ සමාජයේ දුප්පත් අහිංසක අසරණ මිනිස්සු වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් සිද්ධ කරන වත්පොත සමාජ සත්කාරය හරහා මා පසුගිය දිනවල සිද්ධ කරපු විවිධ පන්නයේ සමාජ සත්කාර සහ පින්කම් පළ කරන්නට යෙදුණා. ඒ පළ කරන ක්‍රියාවලිය ඇතුලේ අපේ චින්තක බාලසූරිය බැඳුතුමා සිරස නිවුස් ෆස්ට් මාණ්ඩලික වාර්තාකරු එතුමා මෙන්න මේ වීඩියෝ පට සකස් කරමින් මේවා සමාජගත කරමින් මිනිසුන්ට බලන්න අවස්ථාව ලබලා දෙනවා. ඉතින් අපේ මහත්තයාට මම සිහිපත් කරා වගේ මේ ඉන්නේ එතුමා ඔය විදිහට හිටියට මාසයකට පවුල් 1000කටම මහත්තයා කන්න දෙනවා කරන මිනිස්සු. මාධ්‍යකරණයෙන් එහාට ගියපු මහා දැවන්ත ක්‍රියාවලියක් සිද්ධ කරන පින්වත් මහත්තයා. ඉතින් එතුමා ඒ වීඩියෝ පටය මා සම්බන්ධ වීඩියෝ පටි නිකුත් කිරීමත් සමග ඔබතුමාගේ නෙත ගැටෙනවා ඒ වීඩියෝ පට. ඒවා ඔබතුමා බලනවා බලලා මම නිරීක්ෂණය කරනවා කරලා තමයි ඔබතුමා මට කතා කරන්නේ. ඊට කලින් පිනතුනි එක දවසක් පොය දවසක අපි පන්සලේ උඩ වැවක්නේ තියෙන්නේ පිරිවනේ. හොඳට හඳ පායලා මහත්තයා පන්සලේ හවස උපාසකම් වල බෝධි පූජාව තියලා මට හිතුණා වැව් බැමි චුට්ටක් ඇවිදින්න ඕන කියලා. දැන් නෑ 9ට විතර ඇති වෙලාව. වැව් බැමි ටිකක් ඇවිදින්න ඕන කියලා. අපි ඉන්දික මල්ලේ ඇවිල්ලා හිටියා. මම දැහැත්තට ගොතු වළඳලා අපි ගියා වැව් බැම්මේ රෑ කරුවලේ. යනකොට අර හඳ කහ පාට බැබලි හොඳට පිරිච්ච වැව මැද්දේ මහත්තයා
හඳේ සේයාව පේනවා. එහා පැත්ත බලද්දී මුළු කෙත්‍යායම බොහොම ලස්සනට මේ පියුමන්ත සොඳුරු රාත්‍රියේ පේනවා. ඊට පස්සේ මම අපි ඉන්දික මල්ලට කිව්වා මගේ රියදුරු මහත්තයාට මං කිව්වා මල්ලියෝ මටත් ආසාවක් තියෙනවා අනේ මටත් අවස්ථාව ලැබුණා නම් මෙන්න මේ වගේ වැවක් හදලා ඒ වැවේ වතුරෙන් අර වගේ කෙත්‍යායක් පැහිලා අසරණ මිනිස්සු අහිංසක මිනිස්සු එකෙන් ජීවත් වෙනවා දැකලා මට මේ යන්න තිබ්බනා කොච්චර හොඳයිද මල්ලි කියලා අපේ ඉන්දික මල්ලිට මම ඔය කතාව කියනවා. ඊට පස්සේ මම ආයේ කතාව දිගින් දිගට එයාට මම කියලා දෙනවා. පෙර රජවරු මෙන්න මේ විදිහට වැව් හැදුවා මල්ලි. මේ විදිහට ඒ කාලේ ඉඳන් අද දක්වා අපි හුරුළු එහා පැත්තේ තියෙන මාත්‍ය ජලාශය ගත්තාම අවුරුදු කීයක්ද නේද මාසේ රජුරු හදන්නේ වැව මාත්‍ය හිතන්න අවුරුදු කීයක්ද දැන් මාසේ රජුරු අවසර 1000 ගාණක් විතර එදා ඉඳන් අද දක්වා කී දෙනෙක් පෝෂණය වෙන්නේ නැද්ද එක්කෙනෙක් දෙන්නේ නැද්ද නෑ කී දෙනෙක් පෝෂණය වෙන්නේ නැද්ද මේ මහ පොළොව තියෙනකල් තියනවා නේද ඒවා අන්න රජවරු අන්න රජ වැඩ ඉතින් මම මේ කතන්දර මම මල්ලිට කියලා දුන්නා. ඔහොම ඉන්න අතරේ තමයි ඔබතුමා මට දුරකථනයෙන් කතා කරන්නේ. ඒත් මම බැලුවා කවුද දන්නේ මේ ඇමරිකාවේ කෝල් එකේ ඉන්නේ එහෙම කවුරුත් මගේ සම්බන්ධිකුත් නැහැ. ආන්සර් කරා. ඊළඟ ඔබතුමා ටිකක් මයිත් එක්ක කතා කරලා තමයි කියන්නේ මට වැවක් හදන්න ඕන මට දැනෙච්ච සතුට ඒක වචන කරන්න බෑ ඇත්තටම මගේ ඇස් දෙකට කඳුළු ආවා මං කිව්වා අනේ මහත්තයා මට ඒ අදහස ওই විදියටම තියෙනවා පුදුම මතකෙති මට ඒ අදහස ওই විදියටම තියෙනවා මගේ එකම ආසාව මගේ ජීවිතේ එකම බලාපොරොත්තුව වැවක් හදලා මැරෙන එක අපවත් වෙන එක අනේ ඔබතුමා දිව්‍යයන් විසින් මට මුණ ගස්වන්න ඇති කියලා මට දැනෙච්ච සතුට අර එදා පොහේ දවසේ රාත්‍රියේ මම අර මල්ලිත් එක්ක කරපු යෝජනාව මගේ අස්පනා අපිට ජීවමාන වෙනකොට මට දැනෙන සතුට ඇත්තටම මේ වෙලාවේ මට වචන කරන්න බෑ. එතනින් එහාට මම කතා කරන්න ගියොත් මට කතා ගන්න බෑ කඳුළු වෙනවා. ඒ හින්දා එදා මෙතුමා මට පළමුවෙන්ම කතා කරා. දැන් හරි. මම දන්නවා දැන් වැඩේ හරි. මම මේක කොහේ හරි මොවයක් හදනවා කියලා මම මහත්තයා හෙටම ඔබතුමාට මම වැව් බලලා තොරතුරු ටික මම කියන්නම් කිව්වා. කියලා වැවක් ගානේ මහා ගිනි කරකස අවුවේ මම පියානන්දයත් එක්ක බයික් ගියා. පියානන්ද හැම තැනම මම බයික් එක තියාගෙන ගිහිල්ලා ඒවා වීඩියෝ කරලා අපේ මහත්තයාට යවුවා. අපේ මහත්තයා ඇවිල්ලා ඒ සියල්ල නිරීක්ෂණය කරලා වැඩිම ප්‍රයෝජනෙ ගන්න පුළුවන් වැව කරුවල ගස් වැවේ අපි මේ හදපු වැව බව එතුමා තීරණය කරලා අපි වැඩේ පටන් ගත්තා. වැව හැදුනේ මෙයා නිසා. බාලසූරි මහත්තයා නිසා. වත්පොත නිසා. ඉතින් ඒ වැව මම අවංකම ඒ දේ මං කරා. එතනින් එහාට මං කතා කරන්නේ නැහැ මොකද මං ගැන හුණු ගා ගන්න ඕනේ නැහනේ. මේක සුදුුණු එනම අවංකම කරා. අපේ මහත්තයා දැක්කේ එකපාරයි මම. එකපාරයි දැක්කේ. එකපාරක් දැකපු කෙනෙකුට ලක්ෂ 57ක් දෙයිද? එකපාරක් දැකපු කෙනෙකුට 57ක් නේද මහත්තයා? 57ක් විතර. ඔව් 58ක් විතර. දෙයිද? දෙන්නේ නැහැ. මෙතුමා කොච්චර මගේ ශූර විශ්වාස කළා තියෙනවා මන් දන්නේ නැහැ මං ගැන දන්නේ නැහැ නේ.
නමුත් මේ චීවර ධාතුව එතුමා විශ්වාස කරා. මම කරගෙන ආපු ක්‍රියාවලිය එතුමා උත්තට අධීක්ෂණය කරා. මෙතුමාට තියෙන අත්දැකීනුයි මට තියෙන අත්දැකීනුයි ගත්තා මම පුංචි ලදරුවේ. මං චුටි කෙනෙක්. ඒ තරම් ජීවිතේ පරිණත භාවයට ආපු හොඳ අත්දැකීම් වලින් පරිපූර්ණ වෙච්ච පුද්ගලයෙක්. මට කියන්න තියෙන්නේ මෙච්චරයි. මේ ඉන්නේ මිනිහෙක් නෙමෙයි. මේ ඉන්නේ මිනිහෙක් නෙමෙයි. මේ ඉන්නේ දෙව්ලොව සිට මනුලොවට ආපු දේව දූතේ. අපි තව අවුරුදු 15ක් ඉඳලා මාත්‍යා මැරිලා යයි. මමත් මැරිලා යයි. ඔබත් මැරිලා යයි. හැබැයි සරත් ගුණවර්ධන කියන මේ අමරණීය නාමය පරම්පරා කීයක් කරුල ගස්සේ මිනිසුන්ගේ මේ දරුවන්ගේ ඒ දරුවන්ගේ හදවත්වල ජීවමාන වෙයිද? ජීවමාන වෙයිද? එකයි මම කියන්නේ මේ ඉන්නේ මිනිස්සෙක් නෙමෙයි මේ දෙවියෙක්. ඔබතුමාත් මේ ගමේ අපිට රජෙක්. අපේ අම්මලා තාත්තලා අතපය කකුල් වැටිලා කඩා බිඳගත්තු අය ඉන්නවා මේ ගමේ. මිස් නාන්න යන්න බෑ. ඒ කියන්නේ බැම්ම උදැල්ලෙන් කපලා අර මාතේ කිව්වාගේ පඩිපෙළ නැතුව බහගෙන ගියේ. හරිද? යන්නේ දැන ඒකෙන් ඉස්සලා වැටිලා අත් පයින්නවා කකුල් පයින්නවා. අන්න ඒ වගේ දුෂ්කරතා. එක වැස්සෙන් වැව පිරෙනවා. එක වැස්සයි වහින්න ඕන වැව පිරෙන්නේ පියනද. එක වැස්සෙන් වැව පිරලා යනවා. ඒක ප්‍රවේශම් කරගෙන කුඹුරු කරපුවා මහත්තයා කිරිවදින් ඔන්න මෙන්න ධානය නෝඩ සමහරට මැරලා යන්න පුළුවන්. ඒත් හැමෝටම කරන්න බෑ. ඒ වගේ තත්ත්වයක් තිබුණා. හැබැයි අද ඔබතුමා දැක්කා මුළු කෙත්‍යායම රන්වන් කරලින් බැලුවා. ඒ කවුරුත් නිසා නෙමෙයි ඔබතුමා නිසා. මේ අපේ මිනිස්සු අපේ පින්නතුන් හොඳට ආහාර ටික ගනි. ඒ වී ටික විකුණලා දරුවන්ගේ අධ්‍යාපනය හදලා දෙයි. මේ මිනිස්සු සතුටින් කාලා බීලා ඉඳි ප්‍රයෝජනෙ ගනි. අර කීප විදියට ඒ සියලු ප්‍රයෝජන ගනි. ඒ අපිට පේන දේවල්. නේ? ඉතින් මාත්‍යා. ඒ අපිට පේන දේ. හැබැයි ජලජ ජීවීන් කී දෙනෙක් පණ බේරගනීද? මේ වැව මහත්තයා ඉක්මනින්ම වීලිලා යනවා. ඒ කියන්නේ ඊළඟ වැස්ස එනකල් මහත්තයා වැව තියෙන්නේ නැහැ. ඒතකොට මොකද වෙන්නේ? වැවේ ඉන්න ජලජ ජීවීන් මාළුවාගේ ඉඳලා හැමත් සියල්ල අවුවට පිච්චලා මැරලා යන වතුර හිඳුනත් එක්කම. එතකොට ඊළඟ පාර වහිනකල් වතුර නැති නිසා ඒ ජලජ ජීවීන් සියලු දෙනාම මැරලා යනවා. හානි වෙලා යනවා. ජීවිත කීයක්ද? නේ? අපි ජීවිත කීයක්ද? ජීවිත කීයක්ද? හැබැයි දැන් එහෙම වෙන්නේ නැහැ. අපිට නොපෙනෙන පැති මේවා ඇතුළේ තියෙන. දැන් එහෙම වෙන්නේ නැහැ. ඊළඟ පාර වහිනකල් වතුර රඳිනවා. ඒ කියන්නේ අර ජල ජීවීන්ගේ ජීවිත ටික බේරා ගැනීමේ ක්‍රියාන්විතය ඔබතුමා කරලා තියෙනවා. ඒව කොච්චර පින්ද මාත්‍යා. මට නම් වචන වලට මට කියන්නේ මගේ හිතට දැනෙන දේ මට වචන කරන්න මංග වචන නැහැ. මම නිකන් විවෘතව මේ කතා කරන්නේ. මෙතුමා දන්නවා මම කෙලින් කතා කරනවා, කෙලින් වැඩ කරනවා, විවෘතව කතා කරනවා. මේ ඕපන් හැංගිච්ච නැහැ. ඒ හින්දා තමයි මම හිතන්නේ මෙතුමා මට සම්බන්ධ වෙන්නත් ඇත්තේ. මම එහෙම කියන්නේ. ඒ හින්දා මට එන අදහස් ඒ විදිහට ප්‍රකාශ කරන්න වචන නැති තරම්. ඒක නිසා ඔබතුමාට සතුටු වෙන්න පුළුවන්. ඔබතුමාට මේ ක්‍රියාන්විත මේව කරන්න හොඳ බිරිඳක් ලැබිලා තියෙනවා. හිතන්න එපා ආපු හමුවක් කියලා. ආපු හමුවක් නෙවෙයි. සිද්ධාර්ථ කුමාරයා අසිත තවුසානන් කාලේ තමයි යසෝදරාව මුණ ගැහෙන්නේ. කාශ්‍යප දීපංකර බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි මේ බිම වැටිලා ඉන්න තවුසා
අනාගතයේ ගෞතම නම් බුදු වෙනවා. ඔහුගේ බිරිඳ යසෝදරාවන් ඒක අහගෙන ඉන්නවා තරුණියක් කියනවා. අනේ ඒ යසෝදරාවන් වෙන්න මට ලැබේවා. ප්‍රාර්ථනාවක් කරනවා. උපන් ಜಾති දක්වා බුදු වෙන මොහොත දක්වා යසෝදරාවන් හැම ආත්මයකම ආදරෙන් සෙනෙහසෙන් ආවා. ඇවිල්ලා ඒ බුදු වෙන ගමනට හැම ආත්මයකම උදව් කළා. කොතනකවත් වැළක්ුවේ නැහැ. උදව් කළා. ඔය දෙන්න අතරේ මම මට එහෙම දෙයක් දැනෙනවා. බණ පොත කියවලා තියෙන නිසා. අපි හාමුදුරුවෝ සිහිපත් කරා වගේ නෝන මහත්මිය කිව්වොත් ඔය සල්ලි ඔහොම වියදම් කරනවා අපි කාර්යයක් දමු. අපි ළමයිට ගයක් හදලා දෙමු. ළමයිට ඉඩම් කැල්ලක් කරන් දෙමු. ලක්ෂ 50ක් දීලා අපි ළමයිට කුරුදුවත්තක් කරන් දෙමු. එහෙම නොවුනේ පෙර පිනට. එහෙම නොවුනේ පෙර පිනට. මෙතුමා ගන්න පිනෙන් කොටසක් එලෙසම ඔබතුමියටත් ලැබෙනවාමයි. ඒක නිසා අර මම කියපු විදිහට ඒ පෙර පිනට ඒ පරිසරය ඔබතුමාට නිර්මාණය වෙලා තියෙනවා. තේරුණාද? පතිරූප දේශ වාසෝජන එහෙමනේ විදිහට. කියන්නේ ඒ සුදුසු පරිසරය නිර්මාණය. එහෙම නැත්තම් මහත්තයා ගෝණි ගණන් සල්ලි තිබ්බත් බෑ කරන්න. ඉද්දි කට්ටක දෙයක් වයි කරන්න බෑ. එහෙනම් සල්ලි තියෙන්නත් ඕන. ඒකට පින තියෙන්නත් ඕන. අතාරින්න පින තියෙන්නත් ඕන. නේ? සමහරුන්ට ලැබෙන්න පින තියෙනවා අතාරින්න පින නැහැ. එහෙනම් ඔබතුමා ඇත්තටම දුර්ලභ ගණේ මිනිස්සෙක්. ඇත්තටම දුර්ලභ ගණේ මිනිස්සෙක්. ඔයගොල්ලෝ දන්නවද? මෙතුමා කරන වැඩ 1000කින් එකක් මේ පින් කඳක්. මෙතුමා කරන වැඩ 1000කින් එකක්. දැන් හෙට යනවා අර මේ කුඩා කැලාගම අලුතෙන් ෆිල්ටර් එකක් මෙතුමා ඉදි කරා. අලුතෙන් වෙල්ඩින් එක තිබ්බ සංස්කරණය කළා. පවුල් 600කට ඉතුරු වතුර නැහැ. ඒ මිනිස්සු මං ගිහින් බලනකොට මම හතර කිව්වා මං ගිහිල්ලා බලනකොට බූලි තියාන දොරකඩ ළඟ ඉඳගෙන මහත්තයා බූලිය වටේ ළමයි එක්ක බලා ඉන්නවා වතුර ලොරියනක. පන්සලේ හාමුදුරුවෝ මට කිව්වා පණ්ඩිත හාමුදුරුවනේ දවස් 3කින් ලොරිය ආවේ නැහැ. හිතන්නකෝ. දවස් 3කින් ලොරිය ආවේ නැහැ. බොන්නේ අර ලිංග වල තියෙන වතුර ටික. මිනිස්සු 6-700ගේ වකුගඩු දෙක බේරපු උත්මේක් මේ සෙල්ලම් මනුස්සයෙක් නෙවෙයි. ඒව ඇත්තටම අර අපේ හාමුදුරුවෝ කිව්වා වගේ ඒවා කියන්න ගියොත් වෙලාව යන එක විතරයි. ඒ හින්දා ඔබතුමා අපි ළඟ සදා කාලික ජීවමානයි. අනේ මටත් පින ලැබුණ ඔබතුමාගේ ඇඟිල්ලෙන් අල්ලගෙන ගිහිල්ලා මේවට සම්මාදම් වෙන්න. මොකද මට එහෙම කරන්න හයියන්නේ නැහනේ. හැබැයි මම මගේ ශ්‍රමදායකත් උපරිම දාලා මෙතුමා දකින්න ඇති නේද පියන්දයා. එහෙනම් මෙතුමා දන්නවා මේවා වැඩක් කරන්න ගිහපුවම මේක මේ ලේසියෙන් කරන්න පුළුවන් සල්ලි තිබ්බට කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. මෙතන තියෙන්න ඕන අපි අපේ වචනේ කියන සුපිරි කළමනාකරණය. ඒක ඇතුලේ තමයි මේක ක්‍රියාත්මක වෙන්න ඕන. නැත්තම් කරන්න අමාරු. ඉතින් අපිට මේ ශක්තිය ලැබුණා. මටත් පිනක් තිබුණා. මේ වගේ සැබෑ මිනිස්සේ ලබාගත් මනුස්සාත්ම භාවයේ ජයග්‍රහණය කරපු මිනිස්සේ. අපි මිනිස්සු වෙලා ඉපදුනාට මැරෙන්නේ මනුස්සත් භවයේ කෙලසගෙන. මාත්‍යා. මිනිස්සෙක් ඉදිරි ඉපදුනාට මැරෙන්නේ දින දිනෙක වගේ. මනුස්සත් භවයේ කෙලසගෙන මැරෙනවා. හැබැයි කලාතුරකින් හමු වෙනවා ලබාගත් මනුස්සාත්ම භාවයේ දිනපු කෙනෙක්. දිනලා මරණ කෙනෙක්. මිනිහෙක් විදිහට මරණ කෙනෙක්. ඒක නිසා
ඔබතුමා මේ ලෝකේ account එකට වඩා එළව account එක පුරවගත්තු සැබෑ මිනිස්සේ පින්වන්ත මිනිස්සේ හදවතින්ම පින් දෙනවා අපේ මේ අම්මල තාත්තලා මේ දරුවෝ ආහාරයට ගන්නපත් ඇටයක් ගානේ මේ මෙරි මෙරි උපදින සංසාර භව ගමන ඔබතුමාගේ සුවපත් වේවා. න්නට ඔබතුමාට මේ උත්තම පූජාව හේතු වාසනා වේවා. මේක ගෙවිලා යන පින්කමක් නෙවෙයි. දිනෙන් දින දවසෙන් දවස පින් වැඩෙනවා වර්ධනය වෙනවා. සෑමදා පින් වැඩෙන පින්කමකුයි සිද්ධ කරේ. අනේ මේ සසර පුරාවට ඔබතුමාටත් එම මැදිනියටත් ඔබතුමියට කිරි ටික පවල ශක්තිය දුන්න අම්මට තාත්තටත් මේ පින් අයිති වේවා. උපන් ಜಾති දක්වා දෙව්ලොව දෙවිසප්ත සම්පත් මනුලොව මනුසප්ත සම්පත් පහල කරගෙන අවසානයේ අමා නිවනින් නිවී සැනහෙන්නට මේ පින්කම් හේතු වාසනා වේවා කියලා අපි හැමෝම සාදු ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි අපේ පියාණන් අයියා අපේ හාමුදුරුවෝ කිව්වාගේ මාත්‍යා ඔබතුමා අපි කොට උඩ ගියා එදා පුදුමාකාර කැපකිරීමක් මට මේකට ලබා දුන්නා. හැබැයි එයා විතරක් නෙමෙයි මේ හැමෝම අර ඉන්න ගමේ හැමෝම සමහරු අඬු හදාන එනවා මහත්තයා වැඩ කරද්දී සමහරු කිරිබත් උයාගෙන එනවා සමහර වඤ්ඤොක්ක තම්මයින තේ දෙන්න. ඉතින් කට්ටිය බොහොම සතුටින් මුළු ගමේම අය ඒක රාශි වෙලා සතුටින් මේ ක්‍රියාවලිය අපිට කරන්න ශක්තිය දුන්න. මට ශක්තිය දුන්න. නැත්තම් මට ඔක් කරන්නත් බෑ. ඒ අය දුන්න නැත්තම් මාත්‍යා. ටිකක් එහින් මෙහින් ඉන්න ගියොත් මට ඒක කරන්න අපහසු වෙනවා. එහෙනම් මගේ අම්මලා තාත්තලා හැමෝම ඒකට ශක්තිය දුන්නා. මට උදව් කරා. හැම දිනාටම මේ වෙලාවේ මම පින් දෙනවා. හදපිරි සතුටින් තමයි මේ කතා කරන්නේ. ඒ හින්දා හැමෝටම බෙහෙවින්ම පින් කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මෙතනින් එහාට කතාව දික් කරන්න බලාපොරොත්තු වෙන්නේ කාල වේලාව ඉක්ම යන නිසා. ඉතින් අපේ මහත්තයාට නැවතත් පුණ්‍යානුමෝදනා කරමි. නොවන මහත්මියටත් සේම පුණ්‍යානුමෝදනා කරමි. මම නියද වෙනවා හැම දිනාටම තිරුවන් සරණයි. ලැබීම ඇත්තටම අපි ගොඩක් පින් කරලා තියෙනවා. ඔව් මොකද්ද මේ විවෘත කරේ පොඩ්ඩක් පැහැදිලි කරොත් අපිට. අපේ වැව ඇත්තටම කිව්වොත් මේ වැව ගොඩක් ගොඩ වෙලා තිබුණේ. වැවලට මේ විශාල මුදලක් වැය කරලා මේ මහත්තයා ඇත්තටම ධනෙ දීලා අපිට වැව හදලා දීලා තියෙනවා. ඉතින් අපිට ගොඩාක් සතුටුයි ඒක. සාමාන්‍යයෙන් මේ වැව මේ මොන වගේ තත්ත්වයක තිබ්බද මේ රිසර්ච් කරන්න කලින්? ඔව් ගොඩ වෙලා තිබුණේ හොර වලින් වතුර ඇත්තටම වතුරවත් මේ කුඹුරු වලට යන්න තරම් මේ නැහැ. ඒ කියන්නේ ගොඩ වෙලා ඒ වගේම. ඉතින් සෑහෙන මේ දෙයක් කරලා දුන්නා අපිට ගොඩාක්. මොන වගේ අපහසුතාවයන් තිබ්බද දැන් මේ වැවේ? පාරේ යන්න බෑ. පාරේ වලව. නාල තොට පොළවල් නැහැ. අපි මේ මාන ගස් වලින් මේ අල්ලල්ලා තමයි බවට බැල නාන්නේ. ඒත් මඩ වතුර වගේ තමයි නැවේ. ඉතින් මේ හොර වලින් වතුර එන්නේ. කැඩිලා හොර. ඒකවල දැන් මේ මොකද හිතෙන්නේ අද දවසේදී ගම්වාසියෙක් විදිහට මොන වගේ සතුටක් තියනවද මේක? ඒ සතුට කියලා නිමක් කරන්න බෑ. ඇත්තටම කිව්වොත්. කවුද මේකට මේ මැදිහත් වෙලා මේකට වැඩි කොහොමද වැඩේ කරේ? මේ අපි කියන්නේ අපි පිරුවනේ ආමරු ලොකු පොඩි ආමරු කියන්නේ. කවුද නම උන්වහන්සේ සඳහන් කරා? ඥානසර. ආමරු තමයි කියන්නේ. ඉතින් අපි ආදරයට කියන්නේ ලොකු පොඩි ආමරු කියලා. ඒක තමයි අපි කියන්නේ නිතරම. දැන් එතකොට මේ රිසර්ච් කරන්නේ මොන වගේ ප්‍රයෝජනයක් තියෙනවද දැන් ඔයාලට මේ වෙනකොට? දැන් අපිට ඇත්තටම යල මහ වැඩ කරගන්න පුළුවන්. නැත්තම් යල කරන්න බෑ මහ කරන්නත් මේ අවිශ්වාසයෙන් කරන්නේ. දැන් ඒක කරන්න පුළුවන් මේ නා ගන්න පුළුවන්. ඉතින් මේ ඊට වැඩි දේවල් තියෙනවා ඉතින්. ඒ කියන්නේ ජලය ලබා ගැනීමදී මොන වගේ අපහසුතාවයන්ට ලක් කරනවද මේ කුඹුර වලට එහෙම? දැන් ඉතින් වතුර වැඩිපුර මේ ගන්න පුළුවන්. මේ හින්දා දැන් ඉතින් සතුටුයිද මොකද මේ ඇත්තටම? ඇත්තටම සතුටුයි. කියන කියලා වැඩක් නැහැ. අර වනසීපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් කියන ගීතය තමයි ඇත්තටම මේ වටින්නේ අපිට. ඒ තරම් දෙවි කෙනෙක් අපිට පහළ වුණා කියලා. ඒදී අපේ ගමේ මේ ගම් ප්‍රදේශයේ ඇමරිකාවේ වෙසෙන සරත් ගුණවර්ධන මහත්මයා විසින් මේ මෑත කාලයේදී වැවක්
හැදීම සඳහා නිරීක්ෂණ කටයුතු වල යෙදුණා. වැහු කීපයක්ම බැලුවා. නමුත් මේ ඉහළ කරුළු ගස්ස වැව ගත්තාම මේකේ ඉහළ කරුළු ගස්ස වැව ගත්තාම මේ වැව් ප්‍රදේශයේ මේ වැව වපසරය ඇතුළතදී තිබුණේ රොම්මණෙන් ගොඩ වෙලා වැව් බන්ට් එක කැඩිලා ෂොරෝ පද්ධතිය දි รา පත් වෙලා වේලි පද්ධතිය නැතුව අපේ ගොවියොන්ට යමාස් කන්නවත් හරියට කුඹුරක් කරගන්න බැරිව කියන්නේ නියම ආදායමක් ගන්න බැරිව තත්ත්වයක් තමයි මේ වැවයට තිබුණේ. හැබැයි ඇමරිකාවේ වෙසෙන අපේ පින්වත් සරත් ගුණවර්ධන මහත්මයා ලක්ෂ 58කට වැඩි ධන පරිත්‍යාගයක් කරලා මේ සරෝ පද්ධතිය වැවේ වතුර ධාරිතාව වැඩි කරලා දීලා පාර හදලා දීලා ඇලවේලි ටික හදලා දීලා අපේ ගොවියට හැමදාම යල මහ වැඩ කරගන්න පුළුවන් වැඩිම ජල ධාරිතාවක් රඳවලා දීලා අපේ අටුකොටු ටික පුරවන්න ශක්තිය අපේ දරුවෝ අපේ දුප්පත් දරුවෝ එක වේලක්වත් කන්න බැරි දරුවෝ තමයි අපේ ගම් ප්‍රදේශ සිටියේ. මොකද දුෂ්කර ගම්මානයක්. ඉතින් ඒකේ කුසගින්න නිවන්න තමයි අපේ සරත් ගුණවර්ධන මහත්මයා ඇමරිකාවේ ඉඳලා අද මේ වැව හදලා ඒතුමා පිළිගැනීමේ පිළිගැනීමේ වැඩසටහන තමයි අද අපි සිද්ධ කරේ. අද දවසේදී මේ වැව විවෘත කිරීමකුත් වුණාද එතුමාට? ඔව් අද දවසේ එතුමා විසින් වැවේ විවෘත කටයුතු ටික වුණා. මොකද අනිවාර්යෙන් අපි එතුමා එනකම් බලන් හිටියේ අපේ ගම්මේ අපේ වයසක අම්මලා තාත්තලාට දරුවන්ට දියනෑම සඳහා විශේෂයෙන්ම තොටුපළක්වත් තිබුණේ නැහැ. අපේ බන්ට් එක කපලා ඉනි ගහගෙන ඒ ඉනි වලින් අල්ලල්ලා මානගස් වලින් අල්ලල්ලා තමයි අපේ ශක්තිය තියෙන දරුවොත් මේ වෙන. හැබැයි අපේ වැඩිහිටි අම්මලාට තාත්තලාට ඒ දිය ගන්නා ගන්න තැනක් නැතු ඒ අම්මලා තාත්තලාට මේ වැවෙන් බහලා දියනාන්න ක්‍රමයක් තිබ්බේ නැහැ. මොකද ලිස්සලා වැටෙන නිසා. නමුත් ඒ තොටුපළවල් දෙකේ අද සහ ඇලවේලි පද්ධතිය තමා අද විවෘත කරලා එතුමා ඇමරිකාවේ ඉඳලා ගෙනල්ලා අපි රජෙක් වාගේ කියලා අපට දැනුණා. හින්දා රජා තමා අද අපි පිළිගත්තා. එතකොට දැන් පහුගිය රජයන් සමයවල මේ සම්බන්ධව දැනුම් දුන්නා මොන වගේ ප්‍රතිචාර දැක්කොත් මේ වැවේ තියෙන ගැටලුව ගැන? මම හිතන්නේ 2015 වර්ෂයේ වාගේ පහුගිය රාජ්‍ය සමයේ ලක්ෂ 80කට වැඩි එකපාරක් මට මතකයි ලක්ෂ 5ක් රොම්මඩේවත් කිරිමුරු දුන්නා. ආය ලක්ෂ 80කට වැඩි මුදලක් මේකට වැය කරලා තියෙන මේ සංවර්ධනය කරන්න. නමුත් ඒ මුදලට අවශ්‍ය වැඩක් වුණේ නැහැ. ඒක එක එක්කෙනා අතර බෙදී ගියා කියන එකයි අපේ මතයේ තියෙන. සාමාන්‍ය ලක්ෂ 80ක් රජයෙන් පාස් කරත් මම දැන් ලක්ෂ 30ක 20ක වගේ වැඩක් තමයි උනේ. ඒ කියන්නේ ගසාකෑම් වංචනික වැඩ තමයි උනේ. නමුත් අපේ පළුගල්ලාගම විහාරස්ථානයේ අපේ ගෞරව විහාරාධිපති අපේ ඇමරිකාවේ වෙසෙන සනත් ගුණවර්ධන මහත්මයා දුන්නු ලක්ෂ 58 මුදල ලක්ෂ 80ක 90කට වඩා වැඩ කොටසක් මිනිස්සුන්ගේ දායකත්වයට තරගෙන මේ වැඩ සංවර්ධන කරා. ඒ මුදල් නියම කළබනාය කරලා සාධාරණ වැඩක් අපේ ගොවි ජනතාවට සහ අපේ ගම්වාසීට කරලා දුන්න ඇල්පත්දුම අපේ මේ ඥානරත්න ස්වාමීන් වහන්සේ. මොකද ඇත්තටම ගම්වාසියෙක් වශයෙන් මේ වෙලාව හිතෙන්නේ. ගම්වාසියෙක් වශයෙන් අපට ඇත්තටම මේක වචන වලින් නිම කරන්න අමාරුයි. ඒ තරම් අපට දැන් දැනෙනවා අපේ ළමයා එක වේලක්වත් කුසගින්නේ නැහැ. අපේ අටුකොටු ටික පිරෙනවා. අපේ කුඹුරු යාය රන්වන් කරලින් බර වෙනවා. අපට අපේ විහාරස්ථාන වලට අපට දාන වේලක්වත් සපයා ගන්න බැරි තරම් ආර්ථික මට්ටමක් තිබ්බේ. දැන් අපට ඒකත් සැකයක් නැහැ. ඉදිරියේදී අපට අපේ ළමයිගේ අධ්‍යාපන කටයුතු සඳහා මේ ගන්න අස්සන්නින් ඒකට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කියන එකයි අපේ ගම්වාසී වශයෙන් දැනෙන සතුටක් හැටියට මට පෙනෙන්නේ. අපට ගම්වාසීන් හැටියට ලොකු සතුටක් තියෙනවා. මේ මොකද අද දවසේ සිද්ධ වුණු කාර්යය තමයි මේ ඇමරිකාවේ සරත් ගුණවර්ධන මහත්මයා සහ එම මැතිණිය මම හිතන්නේ අපේ ගමේ ප්‍රතිසංස්කරණය කරගත්ත යුතුව තිබුණු වැවක් නවීකරණය කරලා ප්‍රතිසංස්කරණය කරලා විශාල ධන පරිත්‍යාගයකින් ප්‍රතිසංස්කරණය කරලා දුන්නු වැව මම හිතන්නේ එතුමා ලංකාවට ඇවිල්ලා එතුමාගේ ඇහින් දැකලා බලලා අද විවෘත කරලා ගිය දවස. ඉතින් අපි ගම්වාසීන් හැටියට අපේ නායක ස්වාමින් වහන්සේලා දෙනමගේ සහභාගීත්වයෙන් අවවාද අනුශාසනා ලැබමින් අපි මේ එතුමාලට පුංචි උපහාරයක් කෘතගුණ සැලකීමේ පුංචි උත්සවයක් තමයි අද අපි සංවිධානය කරේ. ඇත්ත වශයෙන්ම කියනවා නම් ගම්වාසීන් හැටියට අපට බොහොම සතුටුයි. ගිය අවුරුදු වල ලොකු මුදල් මේවට වැව් වලට පාස් වුණත් මේ සතුටුදායක විදිහේ අන්දමේ ප්‍රතිසංස්කරණයක් සිද්ධ වුණේ නැහැ.
මේ මහත්මයා ලබා දුන්නු රුපියල් 58 ලක්ෂයක පමණ විශාල මුදල අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ සහ මේ ගොවි සංවිධානයේ මහත්තුරු නිසි ආකාරයට කළමනාකරණය කරමින් ගොවි සංවිධානයේ සහයෝගයත් අරගෙන විශාල මේ ප්‍රතිසංස්කරණයකට ගියා. දැන් වැව හොඳට තියෙනවා. යන්න පාර හැදිලා තියෙනවා. තොටුපොළ හැදිලා තියෙනවා. මේ කුඩා ජලධාරිතාවක් තමයි ඉස්සරලා තිබුණේ. නමුත් ඒ ජලධාරිතාව දැන් වැඩි වෙලා යල කන්නටත් මං හිතන්නේ මාස් කන්නේ නෙවෙයි යල කන්නටත් වැඩ කරගන්න පුළුවන් විදිහට මේ දැන් වැව ප්‍රතිසංස්කරණය වෙලා තියෙනවා. ඉතින් ඒ පිළිබඳව අපිට මේ ලොකු සතුටක් තියෙනවා ගම්වාසීන් හැටියට. කොහොමද දැන් මේ පහුගිය වසරවල වල දැන් මේ වැව මොන වගේ තත්ත්වයක තිබ්බද? ප්‍රතිසංස්කරණය කරන්න කලින් ප්‍රතිසංස්කරණය කරන්න කලින් මං හිතන්නේ පැවිදි රජයන් වලින් දෙක සැරයක් කෝටි ගාණක් මේ වියදමකට පාස් වෙලා තිබුණා. නමුත් මේ නිසි ආකාරයෙන් ප්‍රතිසංස්කරණය වුණේ නැහැ. වැවේ ධාරිතාවය අල්ලන මට්ටමට වැව හැරිලා තිබුණේ නැහැ. පාර පළල් වෙලා තිබුණේ නැහැ. තොටුපොළක් හදලා තිබුණේ නැහැ. නේද? ඒ නිසා මේ පාර මං හිතන්නේ ඉස්කෝලේ ළමයෙකුට යන්න එන්න බැරි තරම් මට්ටමට පාර ජරා ජීර්ණ වෙලා වලවල් හැරිලා තිබුණේ. එක පැත්තකින් පාල පිරිසකන වුණා, තොටුපොළ ටික හැදුනා, වැව ගැඹුර බවට පත් වුණා. ඒ සියලුම සත්කාරයන් මං හිතන්නේ මේ දැන් හොඳ මට්ටමකට වැව තියෙනවා සතුට වෙන්න පුළුවන් මට්ටමට කියනට වඩා. මේකට ඇත්තටම මේ කවුද මූලිකත්වය ගත්තේ මුලින් ඉඳලම? මුලින් ඉඳලම මං හිතන්නේ මූලිකත්වයේ ගත්තේ මේකේ පසුබිම අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ බාලසූරිය මහත්මයා වැවක් නිර්මාණය කිරීමේ සිතුවිල්ලෙන් අපේ නායක ස්වාමින් වහන්සේ ඉඳලා තියෙනවා. ඒ සිතුවිල්ල මේ මං හිතන්නේ මල්පල ගැන්නුණා අපේ ඇමරිකාවේ සරත් ගුණවර්ධන මහත්මයාගේ අරමුණක් ඇතුව එතුමටත් හිතිලා තියෙනවා වැවක් නිර්මාණය කරන්න. මං හිතන්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ හා සම්බන්ධ වෙන්නේ ඒ කතිකාවත තුල. ඒ කතිකාවත තුලින් තමයි මෙම සත්කාර්ය සමාජ සත්කාර්ය ආදී ඊට වෙලා මල්පල ගැන්විලා තියෙන්නේ. මේකට ප්‍රධාන වශයෙන්ම මූලිකත්වය ගන්නේ අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ තමයි මේකට මූලිකත්වය ගන්නේ. අනුග්‍රාහක දායකත්වය දෙන්නේ අපේ සරත් ගුණවර්ධන මහත්මයා සහ ඒ මැතිණිය ඇතුළු ඒ දරු පිරිස. දැන් සාමාන්‍යයෙන් මේ වැව යටතේ කුඹුරු අක්කර දැන් මේ වෙනකොට ප්‍රතිසංස්කරණය කිරීමත් එක්ක මොන වගේ ප්‍රමාණයක් කරගන්න පුළුවන්ද? ඔව් මේ වැව නිර්මාණය කිරීමත් එක්ක මම හිතන්නේ ඉහ ගන්න කුරන් වෙලා ගියපු මේ කුඹුරු ගණනකුත් ඒකට සම්බන්ධ වෙලා මේ නැවත වැඩි අක්කර ප්‍රමාණයක් නේද අස්වැද්දලා මේ වැඩි කුඹුරු ප්‍රමාණයක් දැන් මේ ගොවිතැන් කරන තත්වයට නිර්මාණය වෙලා තියෙනවා. ඒකත් එක පැත්තකින් ලැබිච්ච වාසිදායක තත්වයක්. මොකද අතර ගමේ අයට මේක මොන වගේ සම්පතක් වේද දැන් මේක? නෑ ලොකු සම්පතක්. මේක අද විතරක් නෙවෙයි මම හිතන්නේ දැන් පෙර රජවරු හදපු වැව් වලින් අදත් ඵල ප්‍රයෝජනෙ ගන්නවා අපේ මේ ගොවියෝ. ඒ වගේ අද මේ වැව නිර්මාණය වුණා කියන්නේ තව වසර ගණනාවකට මේකේ ප්‍රතිඵලයේ භුක්ති විඳින්න පුළුවන්. අධ්‍යාපනය ලබන ළමයාට ඒ වගේම මේ ගොවියට ආර්ථික වශයෙන් පෝෂණය වෙනවා කියලා කියන්නේ ඉතින් ගම දියුණු වෙනවා. ඒ නිසා මම හිතන්නේ තවත් වසර ගණනාවකට මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය මේ ඔරොත්තු දෙනවා. ඒ නිසා බොහොම වටිනවා මේ වැඩේ. වැඩක් නේ මහත්ය කරපු වැඩේ මේ අපිට ඇත්තටම ඉතින් අපි වයසයි අපිට බැහැගෙන නා ගන්න බෑ. අපි ඉතින් ඔය බඩ ගාගෙන ගිහින් තමයි ගොඩ වෙන්න බෑ. ආයි මඩ පස්ස පැත්තේ ගොඩ වෙන්න බෑ. මේ ඒ වගේ තමයි අපි මේ නෑබි. දැන් අපිට හොඳයි. බඩ ගාගෙන ගිහින් හරි ගොඩ වෙන්න පුළුවන් තොටුපොළ වහලා දීලා තියෙනවා. ඔව් ඒ මහත්ය හරියට උදව් කරනවා මටත් හරියට උදව් කරනවා. ආධාර මලු දෙනවා මුදලින් දෙනවා. හරි. දැන් මේ අච්චි මේ වැව දැන් ගත්තොත් පහුගිය අවුරුදු වල මේක ප්‍රතිසංස්කරණය කරන්න කලින් මොන වගේ තත්ත්වයක තිබ්බද? වලවල් හැදිලා ඒ වල වැටි මම්මම 10කමක් විතර මට කකුල් හයිය තිබ්බේ නෑ ලෙඩ වෙලා. ලේස්සලා ගිහින් ඔය මේ පාර දිගටම මේ දෙපළකින් විතර වැටෙනවා. ඒ තරම් මේ මඩ ගුහරි. ඉතින් ඒ වගේ තමයි මේ ගියේ ආවේ ළමයි ඉතින් ඉස්කෝලේ යන ළමයිට එහෙම හරි බාධා. මේ එහෙමයි ඔක තිබ්බේ මහත්තයාට නම් ඇත්තමයි බුදු බවත් දෙන්න ඕනේ ඒ වගේ දේවල් කරලා. ඒතර මේ වැව ගොඩ වෙලා තිබ්බද කොහොමද? ගොඩ වෙලා. හරියට රොම් පස්සේ අද්දා මේ සැරේ. දැන් ඔය අවුරුදු සාමාන්‍යයෙන් කොච්චර කාලයක් විතර මේ ප්‍රතිසංස්කරණය නොකර තිබ්බද ඔකට? ඔව් අවුරුදු ගාන. අවුරුදු 30 40ක් වගේ එක්කෙනෙක් හැරුවා ටිකක් හාරලා දාලා ගියා. පාරත් නෑ මොනවත් නෑ. පස්සේ ඔක කඩාගෙන ගියා මී ගහලගේ. ඔව් ඊට පස්සේ ආය යම්තන් ඒ වල එක වහලා හදලා දුන්නා. ඊට පස්සේ ඉතින් නෑ කෙනෙක් බාරගත්තේ. ඔව් අර වාහන විතරක් ඒක වාහනේ උත්සවය නෑ. උසන්නේ ඒ ගෙවල් ටිකක් තියෙනවා යටේයි කියලා ඒකේ වැවට හානි වුණා. දැන් මේ සැරේ හොඳයි. මෙහෙන් වාහනක් ඉස්සුවා. එහෙම කරලා තමයි හරිය හැරුවා.
දැන් වතුර හොඳට පරිස්සම් වෙනවා. සතුටුද මොකද? සතුටුයි කියන්නේ ආයේ පුදුම සතුටක් මේකයි මම මේ චුට්ටක් හරි කතා කරන්න ඕනේ කියලා හිතුවේ. ඒක හොඳයි. සතුටුම අද ගොඩාක් සතුටුයි මහත්තයා. මේක මේ ඉතිහාසගත වැඩක්. ඓතිහාසික වැඩක් කියලා මේක වාර්තාගත කරන්න පුළුවන්. අපි වැව මේ ගොඩ වෙලා මේ තිබුණේ නිකන් පිඟානක් වගේ. වතුර අල්ලන්නේ නැහැ. වතුර වාහනේ යනවා. ඉතින් මාස් කන්නේවත් කුඹුරක් වැහෙන්නේ වැස්සොත් තමයි. නැත්තම් ඒත් මැරෙනවා. ඉතින් අපිට යලිම හේ කරගන්න ඉතින් ගොඩාක් ලොකු මේ මෙහෙවරක් තමයි මහත්තයා කරේ සරජුන වර්ධන මහත්තයා. අපේ ඥානිසර පිරිවෙනේ ලොකු ස්වාමීන් වහන්සේත් එක්ක ඒ දෙන්නාගේ උත්සාහයෙන් ඒ දෙන්නාගේ කළමනාකාරීත්වයෙන් තමයි මේක මෙහෙම කරගෙන යන්න පුළුවන් උනේ ගමේ අයගේ සහයෝගය ඇතුව. ඉතින් අපිට මේ අර කතාව කරද්දී උනත් කිව්වේ එතන අර ඉන්න සත්තුන්ගේ උනත් අබේ දානයක් දුන්නා වගේ වෙනවා කියන්නේ වතුර හිඳනකොට සත්තු ඔක්කොම මැරෙනවානේ. ඉතින් ඒකත් ඒ සත්තු ලක්ෂ ගාණක් සත්තු දෙරිලා තියෙනවා. ඉතින් ඒ වැව තිබ්බේ මොන වගේ තත්ත්වයක තිබ්බේ? වැව තිබුණේ ගොඩ වෙලා තිබුණේ. අර උඩහින් ගන්න බැරි තත්ත්වයක. ඔව්. කියන්නේ උඩහින් හේන් තියෙනවනේ. ඒවා හාලා ඒවා මේවා කරනකොට ඒ වගේ රොම් මඩත් එක්ක ඇවිල්ලා වැව පිරෙනවා. ඉතින් තියෙනවා වැව මැද ගොඩැල්ල. මේ වතුර අල්ලන්නේ නැහනේ. එතකොට වතුර වාණෙන් යනවා. ඒක වතුර ප්‍රමාණය අල්ලන වතුර ප්‍රමාණය අඩුයි. ඒ අල්ලන වතුර ප්‍රමාණයෙන් අපිට තියෙන කුඹුරු ප්‍රමාණය අසද්ද ගන්න පාස්ව ගන්න මදි. ඒ තත්ත්වය තමයි තිබුණේ. දැන් එතකොට මේ කුඹුරු අක්කර ගොඩක් විශාල ප්‍රමාණයක් මේ හින්දා මේ කියන්නේ පුරන් වෙලා තිබ්බද? ඔව් පුරන් වෙලා තිබුණා. ඉතින් වතුර ගන්න බෑනේ. මෙහායින් ගොඩ තියෙනවා, මෙහා පැත්තෙන් ගොඩ තියෙනවා, එහායින් ගොඩ තියෙනවා. ඉතින් ගොඩ වලට වතුර ගන්න බෑ. දැන් අර වහාරලා ගස් අයින් කරලා හොරු දෙක ළඟින් මේ හාරලා වතුර ප්‍රමාණයක් අල්ලන නිසා අපිට ඉතින් ඒ ඉතිරි පුරන් වෙච්ච මේ කුඹුරු ප්‍රමාණය කරගන්න පුළුවන් දැන්. මොන වගේ සතුටක් තියෙනවද ගම්වාසීක විදියට? ලොකු සතුටක් තියෙනවා. අපිත් බත් කන මිනිස්සුනේ. අපිත් බත් කන මිනිස්සුනේ. අපි දුවදරුවෝ දරුමුණු බුරුත් එක්ක ජීවත් වෙන්නේ අපි පොඩි කුඹුරු ටිකක් අසද්දාගෙන කරගෙන. ඉතින් අපිට ඒක මාස් කන්නේ විතරක් නෙමෙයි යල් කන්නේ කරගන්න පුළුවන් වෙන නිසා අපි හිතනවා ඉතින් අපිට මේ ආර්ථිකය ටිකක් ගොඩනගා ගන්න පුළුවන් කියලා. මේ දැන් කුඹුරු වලට අවසරව වෙන මොන ප්‍රයෝජනද ගන්න මේ වැවෙන් වල නාන්න මොන? ඔව් නාන්න පුළුවන්. ඔය සත්තු මේ බොනවා නිකිනි කාලයක් එනවනේ අපිට අගෝස්තු මාසේ ඉඳලා. වැහි නැහැනේ. ඒ වෙනකොට ඊළඟ ඔක්තෝබර් සැප්තැම්බර් වෙනකම් වැසි නැහැ. ඉතින් වතුර ප්‍රමාණයක් වතුර වැවි දැනට ඉතුරු වෙයි. ඒ ටික ඉතින් අපිට සත්තුන්ට බොන්න ඒවම පුළුවන්. ඉතින් අපිටත් ඉතින් නාගන්න වුණත් අපිට නැත්තම් ඔය ලින්දකින් ටිකක් බාගෙන ටැප් එකකින් තමයි නාන්නේ. නැත්තම් වෙවි වතුර තියෙනවා නම් ඉතින් දැන් මොකද දැන් අතරම මේ ගවක් හදනවා කියන්නේ සාමාන්‍යයෙන් මොන වගේ දන්න විදිහට ඔයාලා දන්නද මොන වගේ තියෙනවද ඇත්තටම? ඔව් ජල සම්පතක් නෙමේක. හතර මහා නිදානයකින් එක් නිදානයක් කියනවා වතුර ජලය නේද? ඉතින් මේ වගේ උත්තම මහත්තයෙකුට ඉතින් මේ වගේ ලොකු කුසලයක් පිනක් කරන්න හිතෙන්නේ මේකට ලොකු පිනක්. ඉතින් අපි වගේ අසරණ ගමකට ඇවිල්ලා අපිට උදව් කරා කියන්නේ ඉතින් නිවන් දකින්න පිනක් මේක. සමාජ සේවය මේ වත්පොත සමාජ සත්කාරය එහෙම මම බලන්න පටන් ගත්තම මට පේනවා මේ ලංකාවේ සෑහෙන කම්කටොළු තියෙනවා මේවා. ඉතින් මම ඉන කාලෙත් තිබුණා නමුත් දැන් එන්න අමාරුයි. ඊට පස්සේ මේ වත්පොත සමාජයෙන් මට දැනුන එකක් තමයි එතන හුඟක් මේ දැක්කේ උතුරු නැගෙනහිර ඉන්න මේ ගොවි මහත්තුරු බොහොම අමාරුවෙන් ගත කරනවායි කියලා. ඉතින් ඒක ගැන මගේ විශේෂණ මම දකුණේ ඉපදිච්ච කෙනෙක්. අපේ ගම්වල මේ මිනිස්සුන්ට මම දෙනියායේ අක්කර භාගයේ තේකොළ තේ වැවිලා තියෙනවා. ඒ කටේ කරගෙන සතුටෙන් ඉන්නවා. මේ එහෙම අමාරු නැති ගැත්තේ නෑ. නමුත් එහෙම දෙයක් නෑ. දැන් මේවා බලනකොට අලියන්ගෙන් බැට කනවා, වතුර නැතුව වෙනවා, ගම් වතුර ගලනවා. ඊළාට මේ අර සේනාදලඹු ඇවිල්ලා මේන මහ ප්‍රශ්නයක් මැද මේ කට්ටිය පොළොවත් එක්ක ගැටලා ලංකාවටම ආහාර දෙනවා මේ බත සපයන්නේ. ඉතින් මේ අයට තමයි මගේ විශේෂ අනුකම්පා වියුත්තේ කියලා මට හිතෙනවා. ඉතින් එහෙම කරලා තමයි මම ටිකෙන් ටික නවකුත් වත්පොත් සමාජයත් එක්ක කතා කරලා මේ ඉන්න අතරතුර මං කිව්වා වගේ ස්වාමීන් වහන්සේලා වගේ
මගෙත් අදහස් තුන මැරෙන්න ඉස්සෙල්ලා වැවක් හැදුවොත් ඉතින් වැව හදනවා කියන එක ලේසි වැඩක් නෙවෙයිනේ මේක මේ හිතුවට කරන්න බෑනේ ඉතින් මග ධන කිව්වට මට එහෙම විශේෂ ධනයක් නැහැ ඉතින් එහෙම ඉන්නකොට තමයි මං ඉතින් හිතුණා ගමන් මේ ස්වාමීන් වහන්සේට කතා කරාම කිව්වේ මේ මං කිව්වා දැන් අඳුනගත්ත අපි දෙන්න ස්වාමීන් වහන්සේ මම අඳුනගෙන මේ ස්වාමීන් වහන්සේ ඉතින් මගේ නම් මෙහෙම අදහස් වෙන මේ කෙරේ කරන්න පුළුවන් ඇරද්ද කියලා මම දන්නේ නැහැ කිව්වා ඉතින් ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් නැවත ස්වාමීන් වහන්සේ කියන්නේ නැති පොඩ්ඩක් බ්‍රේක් ගහලා අනේ මහත්තයා මගේ ඕ වගේම අදහස් තියෙනවා මට ඔබතුමා හම්බුනේ නිකන් දෙවියන් අපිව එකතු කරා කියලා. ඉතින් ඒ වගේ මේ වැව සම්බන්ධ වුණේ එහෙමයි. ඉතින් මම හරිය සතුටු වුණා. ඒ වගේම පේනෝනා මේකට කිසිම අකුල් හෙරීමක් නැහැ. එයා අහගෙන ඉන්නවා. එයයි අහගෙන කතාවක් නැහැ. ඉතින් අපිට තියෙන මුදල් වලින් හුඟක් කාර් ගන්න බැරිය. දැන් ඉතින් ටෙස්ලා කාර් තියෙනවා. හෙලිකොප්ටරයක් හරි ගන්න පුළුවන් ඉතින්. ඒ හෙලිකොප්ටර් ගන්න බෑ අපිට. අවුරුදු පතා අලුත් කාර්යයක් ගන්න පුළුවන්. ඉතින් එහෙම කරනවට වඩා මගේ කාර් එක අවුරුදු 10ක් පරණයි. තාමත් යනවා. ඉතින් මං කාර් ගැන එච්චර උනන්දු වෙන්නේ නැහැ. මට ඉතින් හිතුනේ මොනවා හරි මේ අයට කරලා ලොකු සේවයක් කරන්න පුළුවන්. ඒ විදිහක් නෙමෙයි දැන් ඇමරිකාවේ තියෙනෝනේ දුප්පත් මිනිස්සු හරියට ඉන්නවා. ඒ අයට උදව් කරන්න මගේ හිත දුන්නේ නැහැ. මොකද මට ඊට වඩා වටිනවා තෙරුවන් සරණ ගිය බෞද්ධ පවුලකට එක ළමයෙකුට සපත්දයක් CR පොතක් දෙන්නත් ඒකේ පින් බලය වැඩිනේ. ඉතින් ඒක නිසා තමයි මම බැලුවේ මේ කරන්න. දැන් මට දැනනවා මේ වැව කියන එක ස්වාමීන් වහන්සේ කිව්වා තින් මුළු ලොකු දෙයක් ඒවක අපි පටන් ගමු කිව්වා. ඉතින් ස්වාමීන් වහන්සේ මට කිව්වා මේ ඔබතුමාට කීයක් විතර ගතමනාව තියෙනවද කියලා කියන්නෝ කියලා. ඉතින් අපි හිතුවා මං ඉතින් බැලුවා ලොකු දේවල් අත ගහන්න බෑ. ඉතින් හාමුදුරුවෝ කිව්වා ලොකු දේවල් අත ගහන්න නැතුව පොඩියෙන් පටන් ගනිමු. බැරිය ලොකු එකක් පහුවෙලා ඉතින් මේක කරනකොට සෙල්ලම කොහොමද කියලා. පස්සේ ගමන අපි පටන් ගත්තා. මං කිව්වා 50 ලක්ෂ 50කට විතර වගේ මට කරන්න පුළුවන් කිව්වම්. එහෙනම් මං ඒ විදිහට කලමනාකාරයි. දැන් ස්වාමීන් වහන්සේ 100% ධනාත්මකයි. 105ක් ධනාත්මකයි. මම දැනගත්තා දැන් හරි. දැන් අපි දෙන්න සම්බන්ධ වෙලා අදහස් කරගත්ත වැඩේ කරෙන්න. ඒක කතා කරමු කියලා ඒ පාර මම එන්නම් බලන්න කියලා ස්වාමීන් වහන්සේත් ගියා. ස්වාමීන් වහන්සේ කලින් ඇවිල්ලා පින්තූර දැම්ම. අපි මේ ප්‍රියන්ත මහත්තයාත් එක්ක අපි චාරිකාව ගියා. පහත් දොහොද බැලුවා. පහක් බලලා මේ දේවල් මෙහෙම කරලා වඩාත්ම සුසු මේ ගම කියලා දැනගත්තා. මොකද විශාල වපසරියක් මේ මුදලට අපිට කරන්න පුළුවන් වැඩි ජනගහනයක් දෙන්න. ඉතින් ඒක තමයි අපේ පරමාර්ථය. පටන් ගත්තා. පටන් අරගෙන දැන් අපි හිතන් හිටියේ අගෝස්තු මාසේ නැත්තම් ඔක්තෝබර් මාසේ මොකද වැව වේලෙන්නත් ඕන වතුර බිහිඳෙන්නත් ඕන ඔක්තෝබර් මාසේ විතර කරමු කියලා. ඒ පාර ස්වාමීන් වහන්සේ කිව්වා දැන් එහෙම නෙවෙයි අපි ජූලයි මාසේ කරමු කියලා. ජූලි මාසේ අන්තිම පටන් ගත්තා. අඩගෙන ස්වාමීන් වහන්සේ මට එවන වීඩියෝ එකක් ඕන මාත්‍ය පටන් ගත්තා. මෙන්න යනවා මම යනවා මට දැන් පේනවා ट्रैक्टर යනවා බුල්ඩෝසර්ස් යනවා 10 එකක් පස්සේ එකක් යනවා එකක් පස්සේ එකක් යනවා තව එක්කෙනෙක් ලෝඩ් කරනවා අම්මලා ඇවිල්ලා කෑමු යනවා මේ මල්යොක දෙනවා ඊට වඩා මට බය දැන් මේකට කවුද දෙන්නේ සල්ලි දැන් මේවට මේ 50 40ට ඒ කියන්නේ එකක් පස්සේ එකක් යනවා මට පේනවා දැන් එකක් ගොඩ වෙනකොට තව එකක් පොන්නවා පස්සේ අදිනවා ඒ පාර මම හැන්දෑවේ ස්වාමීන් වහන්සේ කිව්වා මේ අපි කතා කරනකොට මම මේ දාඩිය පෙරාගෙන මට දැන් අත්තේ මම ඔළුව මේ කරලා දැන් මේ ඉස්සරහට මම මේ දැන් නාගෙන ආවා විතරයි කියලා හැන්දෑව කතා කරනකොට කිව්වා හාමුදුරුවනේ මේ ගන්න කල්මනාකාරී කරන්න බය නැපා මහත්තයා ඒක අපි ගාන්ට කරන්නම් කිව්වා ඉතින් ඒ වගේ ගාන්ට කරලා පස්සේ අපි වැඩි ඊට පස්සේ කිව්වා තා පොඩ්ඩක් කතන කරොත් මේක හොඳයි ඊට පස්සේ අපි අර පාරවල් හදන අපි ඊට පස්සේ එකතු වෙලා ඉතින් අපි 58කට විතරයි කල්මනාකාරී කරගත්තා. ඉතින් හරි සතුටුයි. ඉතින් සතුටු එකම ආසාව මේ ජනතාව කොච්චර මේක පිළිගන්නවද කියන මේකෙන් ලැබෙන ප්‍රතිඵලය අනුව දැන් මේ අම්මගේ මේ අහිංසක දිනාව නේද? ඕ බලන්න ඉතින් දැන් මේ අර අම්මගේ සිනාව. ඉතින් මේ කියන්නේ කෘතඥතාවනේ තියෙන්නේ. අපි කොච්චර කරත් වැඩක් නැහැ. ඒකට ප්‍රයෝජනයක් නැත්තන් නේද? ඉතින් ඒ සතුට තමයි අපිට තියෙන්නේ. ඒ සතුට විතරයි. නැත්නම් මේකෙන්
අපි ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැති හාමුදුරුවෝ දාන්න මං කොහොම මට අවශ්‍යලා තියෙන්නේ මේ ටික තමයි කියලා. ඉතින් මේවා දැකලා අපේ නෝනා තවත් අපිට කියයි තවත් තියනවා නම් කරන්න කියලා. ඇගේ තාක් තියෙනවා. ඉතින් මේ වගේ තව කොච්චරයක්ද? ඉතින් මේ ආම්බෙන් හැබෙච්ච නන්නේ. ඉතින් බොහොම සතුටුයි. ඒ වගේම ගම්වැසීන් කරපු ඒ උදව්වට ඒ මඤ්ඤොකතම්බල කොහොම උද්‍යෝගිමත් කරලා ඊළඟට මහත්තුරු එනවා. ඒ මහත්තුරු අර මහත්ය කලමනාකාරය කරනවා. වෑන් අර යනකොට පස් පිරিলাද කියලා මට එකක් කිව්වා. ඉතින් ඒව කොහොම මේ ස්වාමීන් වහන්සේ කලමනාකාරය කරගත්තා. ලොකු වැඩක් ඒක. දැන් ඔය මහා කර්මාන්ත කියන්නේ මග වාගේ වකට ඒවට මේ අවුරුදු ගණන් ඉගෙනගෙන ඒව ඔක්කොම මේ ස්වාමීන් වහන්සේ සතියක් ඇතුළත කරානේ. බොහොම පිං හාමුදුරනේ. බොහොම ආඩම්බරයි. ඉතින් ඒක මට සතුටක්. ඒ වගේම ඉතින් මම දැන් එනවා. කොහොම හරි මේක බලන්න එනවා කියලා. ඉතින් හාමුදුරුවෝ අන්තිම දාසේ මහත්ය යන්න ඕනේ මෙතන මේ ගම්මාසින් හරියම සතුටින් ඉන්නවා කියලා. ඉතින් මං මට දැන් ඉතින් එන්න විදියක් නැහැ. අපි අපේ සීතල කාලේ අල්ලා අපි එන්නම් කියලා. ඒ පාර මං කොහොම හරි එනවා කියලා. මෙතන ඉතින් බලන්නම ඕනේ දැන් මගේ මේ නෝනලම කිව්වේ ඉතින් අපි බලන්න යමු. දැන් හෙට ඉතින් පස්සේ සමහරට මගේ අනිත් ව්‍යාකෘති වලට නෝනා එන්න ගන්න නැහැ. මම තනියම යනවා මේ අපිට මහත් සතුටක් ඒ වගේ මහත් පිනක් නේ මේක. මේ පුංචි දුවලා කවදා හරි ලොකු වෙලා මේකෙන් වතුරට පදන් නැවත් ඒකත් ලෙකනේ කියන්නේ දැන් ජූලයි අගෝස්තු වෙනකොට තමයි වතුර මේ දවස් හිඳිලා තිබුණේ. නානතනක් නැහැ. ඉතින් දැන් මේ අවුරුද්දේ ඉඳලා ඒ ටිකේ කටයුතු කරන ලොකු දෙයක්. ඉතින් මං කියන්නේ ඔබතුමාලා ඒක පුණුපුණා කිව්ව එක මටත් තේරෙනවා. ඉතින් මටත් ඒක හිතනවා ඒ කරපු වැඩේ ලොකු දෙයක් කියලා. ඉතින් මට කියන්න තියෙන්නේ රට යන්න හදන්න එපා. ඔය හංග දෙනෙක් ඕක රැල්ලක් යන්නේ. මේ රටේ ඉඳගෙන මේ ජාතිය හදාගන්න අපේ මුතුන් මුත්තන් මේක හදලා දුන්නේ අපිට බත බුලත හදාගෙන. ඉතින් දැන් පොඩ්ඩක් අඩුපාඩුවක් තිබිච්ච එකත් හරි ගස්ස ගත්තා. අපි මේ ශාසනයත් ආරක්ෂා කරන ජාතියත් ආරක්ෂා කරගෙන ස්වාමීන් වහන්සේට දානය නැති වෙනෝ මෙතන ජනතාව අසීරුණොත් දැන් ඒකත් පිරෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ දැන් කියන්න දන්න ඕනේ. ඉතින් මේ නෝගොත් ආපදා කාලේ මේ වේලි යන්න පුළුවන්. නමුත් අඩු ගන්න වතුර ටික දෙනවා. බත හදා ගන්න පුළුවන් වුණොත් අනිත් ඒවා කොහොම හරි කර ගන්න පුළුවන්. ඉතින් ළමයි ලපටි හදාගෙන දිනු වෙලා ඉන්න පුළුවන්. ඒක තමයි අපේ මූලික අදහස. ඉතින් මට මතුවටත් මේ වගේ දෙයක් කරගන්න අපි බලමු. ඉතින් අපි කතා කරගෙන ඉන්න ස්වාමීන් වහන්සේත් ඒක පුළුවන් වුණොත් කොහොමද කියලා. මම කිසිම තැකීමක් නැහැ ඒ ධනස්කන්ධය නැති වුණාට මගේ ළමයි කවුරුකත් කියන්නේ ඇත්ත වශයෙන් මම කිව්වේ ඉතින් ඒ කටට උගන්වලා තියෙනවනේ. ඒ කට්ටියට උගන්වලා තියෙනවා. ඒ කට්ටිය ගමන ගියාද මටත් අම්මලා තාත්තලා උගන්වසම් මත කොහේ හරි ගිහලා මේ වුණා. ඒ කට්ටිය කරගන්නේ මට තියෙන්නේ මේ ඉතිරි කාලේ ඉතින් අපි ටික දවසයිනේ ඉන්නේ. ඒ ඉන්න කාලේ පිනක් දහමක් කරලා මේ කරන්න. ඉතින් ඔබ හැමත මේක සමන් දීපුවට ඒ වගේම ස්තුති කතා කරපු සියලු දෙනාටම ඉතාමත් සාදරයෙන් මම මතක් කරනවා. බොහොම සතුටුයි එයාට ස්තුති කරන අතර මම මෙන් සමාප්ත කරන්නම්. තෙරුවන් සරණයි. මම දන්නේ කොහොමද මේ අවස්ථාවල බාදින්නට ගක්ම පින් සතුටුයි. මම වැඩි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද එකක් දැන් ටිකක් කාලය වෙලා ගියා. නමුත් මට හිතුණා මේක ගැන පොඩි වචන දෙක තුනක් කියන්න අර කතා කරනකොටම. නැත්තම් මං සූදානම් වෙලා නෙමෙයි ආවේ. මම මේ රටෙන් පිට වෙලා අවුරුදු 45කටත් වැඩි. පිට වුණේ 1977 තනියම ගියේ. එතකොට මම විවාහ වෙලා හිටියට අපි විවාහ මංගල්‍යයක්වත් කරේ නැහැ. ඉතින් එහෙ ගිහිල්ලා ඉතින් හුඟක් මහන්සියෙන් මම වැඩ කරා. අපි ගියේ ආධුනික රටකට. ඇත්තම කිව්වොත් මම චිකාගෝ නුවරට ගියාට පස්සේ මට ඊළඟ ප්ලේන් එක යන තියෙන්නේ තව පැයක විතර වගේ කාලයක්.
ඒ වෙලාවේ මම එතන ඉන්නකොට මට පේනවා ටීවී එකේ මේක කියනත් හොඳ දන්නේ නැහැ. ටීවී එකේ යන එක කතා මට මෙලෝදියක් තේරෙන්නේ නැහැ. මේ කට්ටිය කියන්නේ මේ ඉංග්‍රීසියෙන් කිව්වට මට මමත් ඉංග්‍රීසියෙන් ඉගෙන ගත්තා. මම ඉංග්‍රීසියෙන් විභාග ගත්තා. ඉංග්‍රීසියෙන් වැඩ කරා. නමුත් මේ උච්චාරණ තේරෙන්නේ නැහැ. මගේ හදවත එතකොට හිතනවා දෙයියනේ මං යන්නේ මේ කොයි ලෝකෙටද? දැන් මං ගිහිල්ලා මට මේ කට්ටියත් එක්ක කොහොමද ගනුදෙනු කරන්නේ? ඉතින් ඒ වගේ තත්ත්වයකින් තමයි මං ගියේ. මම අරන් ගියේ සූට්කේස් එකයි. සූට්කේස් දෙකක් දුන්නා. ඩොලර් 7ක් අපට ආණ්ඩුවෙන් ඒ දවස්වල මං හිතන්නේ එතකොට හිටියේ මං හිතන්නේ 1977 ආණ්ඩුව පෙරලනවත් පොඩ්ඩක් කලින් මට දුන්නා ඩොලර් 7ක් හරි 14ක් හරි ණයට මේක ගෙවන්නේ කියලා. එන්න පෙරණ මහත්තයා මම මුදල් ඇමතිලා හිටියේ. ඒතර රටේ ධනය මේ එකතු කරන්න මේ හුඟක් සල්ලි මේ කරන්න ඩොලර් 14ක් ගෙනියන්න හම්බුණා. හැබැයි කාපව ගෙවන්නත් කියලා කිව්වා. අස්සම් කරලා ගත්තේ මම මහ බැංකුවේ 7 වෙනි 5 වෙනි තට්ටුවට ගිහලා තමයි අස්සම් කරේ. ඒ වගේ තාමත් දුෂ්කර කාලෙක මම ගියේ මොනවක් අනිසානේ මේ රට අත්හැරලා දාලා ගියේ එකක් ඉතින් දේශපාලන වශයෙන් නොයෙකුත් කරදර තිබුණා. ඉතින් මම රැකියාවක් කරා. මම ලංගමේ ඉංජිනේරියක් වශයෙන් වැඩ කරා. ඉතින් ඒවා පරිපාලන වාස්තේ තියෙන නොයෙකුත් කරදර දුන්නා. ඉතින් ඊට වඩා ඉතින් මගේ අයියා දොස්තර මහත්තයෙක් දැන්ටත් ඉන්නවා. අද මේ පහුගිය දවස්වල ලංකාවට ආවා. දැන් ටිකක් වයසයි. ඒ අයියා කිව්වා යන්න කැමතිද ඇමරිකාවට කියලා. ඉතින් ඒකත් කියන්නේ හොඳද දන්නේ මං කිව්වා හොඳයි මම කැමතියි. ඒ වුණාට මම පොඩ්ඩක් අහන්න ඕන අම්මගෙන තාත්තගෙන. තාත්තගෙන් අහුවම කිව්වේ තාත්තා කිව්වා ඔක්කොම පවුලේ ගියාම මේව බලාගන්නේ කවුද? මගේ පවුලේ හිටපා පවුලේ පිරිමි 5යි ගෑනු 5යි 10 දෙනෙක්. ඉතින් තව ඉන්න මල්ලිලා. නමුත් ඉතින් මමයි අයියා තමයි ඉහළට ඉගෙන ගත්තා දැන්. ඉතින් මේව බලා ගන්න කෙනෙක් නෑ නේද කියලා කිව්වා. ඉතින් ලොකෝ අයියා හිටියා. ලොකෝ අයියා ටිකක් සෙල්ලක්කාරයා වගේ. ඒ ඉතින් නැත්නම් අයියා ගියාට පස්සේ මම තමයි ඉතින් පවුල ටිකක් වගන්නේ. දෙන්නම ගියාම කවුද මේක කරන්නේ? අපේ තාත්තට පොඩ්ඩක් ධනවත් ප්‍රින්සිපල් කෙනෙක්. හැබැයි මහන්සියෙන් සල්ලි කොට කර ප්‍රින්සිපල් කෙනෙක්. ඉතින් මේව බලාගන්නේ කවුද කියලා. එපාර මං කිව්වා ඉතින් කැමතිද නැහැ. ඊළඟට මං ගිහලා අම්මගේ හැවුවා. උඹට කන්න ඕන නම් ඵලයක්. කන්න මොන මුවත් හැදියන් කියලා කිව්වා මට යන්න කියලා. අන්න එහෙම කතාවක් කිව්වා. ඉතින් ඒ කියන්නේ ඉතින් මොනවා හරි අම්මටත් ඒ කාලේ දැනෙන්නේ නැති ටිකක් මේ රට ටිකක් එන්න අවුල් කියලා. ඉතින් කොහොම හරි එහෙම ගිහලා තමයි මම මේ වැඩේ පටන් ගත්තේ. ඉතින් මමත් එහෙ ගිහිල්ලා සෑහෙන මගේ ජාතිය නැති මම කළුහමක් ඇති කෙනෙක් නේ. දුමුරුහම මේකට කියන දුමුරුහම කියලා. දුමුරුහමක් ඇති එක්කෙනෙක් සුදු මිනිස්සු ඉන්න ලෝකයක මම ගිහිලත් මම වැටුනේ පරිපාලනයට. මගේ රැකියාවට පරිපාලනයට වැටුනේ. ඉතින් එතන ගිහලා ටිකක් එතන පොඩ්ඩක් අවුල් තිබුණා මට. ඉතින් මේ ඇවිල්ලා උඩින් ඇවිල්ලා කෙනෙක් ඇවිල්ලා මේ කරනවා. ඉතින් එහෙම කරලා අපි ඉතාමත් අමාරුවෙන් ධනය මං සොයාගත්තේ. ක්‍රමක්‍රමයෙන් මම සල්ලි ඉතුරු කරන්න පටන් ගත්තා. ඒ වගේම ව්‍යාපාර වලට මට හිතෙනවා අපේ තාත්තත් මේ උගන්නලා එකෙන් පස්සේ ඉතින් ව්‍යාපාර කරනවා. හැබැයි තාත්තා ඉතින් මේ පොඩි අඩුවකින් ධනවත් වෙච්ච මිනිස්සෙක් මට හිතුණා ඒකත් බාන්න ඕනේ කියලා. ඉතින් ඒ පොඩි ව්‍යාපාර මේව කරලා මම කෙසේ වෙතත් යම්කිසි තත්ත්වයකට ආවා. ඉතින් නයිලා මම විශ්‍රාම ගත්තා. මගේ ළමයි දෙන්න ඉතාමත් හොඳ තත්ත්වයක ඉන්නවා. මගේ දුව දැනට ආචාර්ය උපාධියක් අරගෙන ආණ්ඩුවේ රැකියාවක් කරනවා. පුතා මේ වෛද්‍ය විද්‍යාලයක මහාචාර්ය කෙනෙක් විදිහට දැනට කරනවා නිව්යෝක් වල විශේෂ රෝග බෝවනාංශය. ඉතින් දැන් මම දෙන්නගෙම නිදහස්. මගේ දුවත් දැන් කහාද බැඳලා ඉන්නේ. ඉතින් ඒ පාර මම ඉතින් හිතුවා මම මේ රට නම් එන්න මට එදා ඉඳලම තිබිච්ච දෙයක් තමයි මේ රටට එන්න ඕන. මම දාලා ගියේ රත්තරන් පොලොක්. මම මේ ඉඳලා එයාප්ලේන් එක නගිනකොට
මට දැනන්නේ මේ අයියෝ මගේ මේ මාතෘභූමිය නේද කියලා. මේ මාතෘභූමිය අතහැරලා යන්න මට ඕනකමක් තිබුණේ නැහැ. ඉතින් කොහොම හරි මම එනවා කියලා හිතාගෙන ඉතින් එදා ඉඳලා සෑම වසරක පාසක්ම අපි ආවා. දැන් මගේ ළමයි දෙන්නගෙන් මගේ දුවට නම් හොඳට ඉංග්‍රීසි සිංහල කතා කරන්න පුළුවන්. බිම් වාඩ්ලා ඉතින් මේ කිසිම මේ නැහැ ගමත් සමග එකතු වෙලා පුතා නම් පොඩ්ඩක් ඒක පොඩ්ඩක් එනකොට ඉතින් එයාට මං හිතන්නේ මේ